පළාත් සභා මැතිවරණ මේ රටේ අවසාන වරට පවත්වන්නට යෙදුනේ 2014 දී. කියන්නේ අවුරුදු 12කට කිසිම පළාත් සභා මැතිවරණයක් අපේ රටේ පවත්වලා නැහැ. ඒ පළාත් සභාවලට අතිශයින් වැදගත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා තිබෙනවා තොටිල්ලේ සිට සොහන දක්වා ජනතාවට එදිනෙදා ජීවිතයට බෙහෙවින් වැදගත් වන කාර්යභාරයන් රාශියක් පළාත් සභාවලට පැවරිලා තිබෙනවායි කියා. හැබැයි අද එකම පළාත් සභාවකවත් මහජන ඡන්දයෙන් පත් වූ മന്ത്രിවරයෙක් නැහැ. කිසිම පළාත් සභාවක. නමුත් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කෙරිලා තියෙනවා මේ පළාත් සභාවල වැඩ කටයුතු සඳහා. එතකොට මේ මුදල් කන්දරාව අද හසුරුවන්නේ ප්‍රමුඛතා හඳුනාගන්නේ මොන කාරණා සඳහාද මේ මුදල වියදම් කරන්නේ කියන කාරණය පිළිබඳ තීරණ ගන්නේ ආණ්ඩුකාරවරයා. සම්පූර්ණයෙන් ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි තමයි මේ මූල්‍ය සම්පත් අද භාවිතා කෙරෙන්නේ. ජනතාව නියෝජනය කරන කිසිම മന്ത്രിවරයෙකු ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වන්නේ නැහැ. අපි දකිනවා ඒක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් කියලා. අද අපි බුද්ධ විඳින අයිතිවාසිකම් සියල්ලකම උල්පත හැටියට හඳුනා දෙන්න පුළුවන් වන්නේ සර්වජන ඡන්ද බලය. විටෙන් විට නිසි කාලයේ මැතිවරණ පැවැත්වීම. දැන් 2017 පාර්ලිමේන්තුව මැදහත් වුණා. එදා පැවතුණු ඡන්ද ක්‍රමය අහෝසි කරා. හැබැයි ඒ වෙනුවට අලුත් ඡන්ද ක්‍රමයක් ආදේශ කිරීමේ කටයුත්ත සම්පූර්ණ කරේ නැහැ. එම නිසා මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ මොකද මැතිවරණ ක්‍රමය නිශ්චිත වශයෙන් නිර්වචනය කළා නැති නිසා. දැන් ඊයේ දේශපාලන පක්ෂ 43ක ලේකම්වරු හා ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව හමු වෙලා බොහොම පැහැදිලිව ලිඛිතව ප්‍රකාශ කළා 2017ට ඉස්සෙල්ලා පැවතිච්ච මැතිවරණ ක්‍රමය අනුව මේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කියලා. අංග සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කිරීමේ මුවාවෙන් දිගින් දිගටම මේ රටේ ඡන්ද කල් දැමීමට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඊයේ රැස්වුණු ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන් කිව්වා ස්වේච්ඡාවෙන් එයා එකඟ වෙනවා කියලා 125ක් අපේක්ෂකයන් තරුණ හෝ කාන්තා ඒ වර්ගවලට අයත් වන විදිහට ඒ වැඩ කටයුතු සලසා දෙනවා කියලා. එතකොට ඉතාමත් සරල සංශෝධනයක් මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සම්පූර්ණ වශයෙන් ලබා දීලා තිබෙනවා. කිසිම පක්ෂයක ලේකම්වරයෙකුට අයිතියක් නැහැ ප්‍රකාශ කරන්න පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා. එසේ කිරීමට සදාචාරාත්මක අයිතියකුත් නැහැ, නීතිමය අයිතියකුත් නැහැ. එම නිසා අද මෙහි රැස්වන සියලුම දේශපාලන පක්ෂ එක හඬින් රජයට බල කරනවා ඒ අවශ්‍ය සංශෝධනය ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරගෙන මේ වර්ෂය තුල අනිවාර්යෙන් පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි කියලා.